දීපු දෙයක් ගන්න නම් එපා. දුන්න දේ දුන්නම තමයි. පූජා කරපු මලක් ආපහු අරගෙන එහෙමනම් වෙන පූජා කරපු දෙයක් අපි ආපහු ගත්තොත් කොහොම වෙයිද? මම දන්න සිද්ධි තියෙනවා සමහර ආරාම පූජා කළා පස්සේ ආපහු ඉල්ල ගන්නවා. එහෙම අවස්ථා තියෙනවා. මලක් පුදලා ගත්ත ඒ කියන්නේ පිදුව පිනෙන් සැප සම්පත් ලැබෙනවා. ගත්තට පස්සේ ආයේ පල්ලහැටම වැටෙනවා. එකපාරම පෝසත් වෙලා එකපාරම පාරට වැටෙන්නේ. ඔය ඉන්දියාවේ එකපාරම ප්‍රසිද්ධ වෙලා ප්‍රසිද්ධ වේදිකාවලට ගෙනිච්ච අර මොකද රාණු මණ්ඩලද සතියෙන් ආපහු වීදියට වැටුණා. මෙහෙම උඩටම ගිහිල්ලා ආයෙ බිමට වැටුණා. ඒ සංසාරේ තමම් කරපු ඒවා. මහා හරසරින් මේ මඟුල් කාලා ඥාති 7 වර්ගෙම එකතු කළා මඟුල් කාලා මාසෙන් පළගෙදරින් කියලා පන්නන්නේ. අර තිබුණ සම්පත, අර තිබුණ ආදරේ, සෙනෙහස එක දවසින් වියලියන්නේ. අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කළ චෝදනා කළාට අපිම සංසාරේ කරපු දේවල් නොවෙන්න පුළුවන්ද? අපිම කරපු දේවල්. ඒ කියන්නේ පින්පව් සහ සසර කියන එක අපිට පේනවා නම් අපිට වෙන කරදරවලදී අපි කටවල් නිකම්ම කටවල් පියා ගන්නවා. අපිට අපේ සසර පේනවා නම් ගල් මුල් වදිද්දී කට පියා ගන්නවා. හොඳට පේනවා ඒ ගල එනකොට උඹ මොකක්ද ඒකට කළේ කියලා. නින්දා එනකොට, අපහාස එනකොට, අභූත චෝදනා එනකොට, අන් අයගෙන් ඒ පීඩනය Taman එනකොට, තමාව අන් අයට පිළිකුල් වෙනකොට කොච්චර හොඳ කළත් හොඳ කියන නාමයක් නැතකොට කෝටියක් හොඳ ආසේ එක වැරද්දක් වුණොත් ඒකම උලුප්පා තමව පෙළනකොට ওই කර්මය කියන එක Tamanට පේනවනම් එදාට නියඳයි. අපි මෙච්චර සාධාරණ ඉල්ලගෙන දඟලන්නේ මෙතරම් යාදිනි කරන්නේ Tamanට වෙච්ච අසාධාරණ යුක්තිය හොයන්නේ අපිට සසර පේන්නේ නැති නිසා. සසර පේන්නේ නැති නිසා.